සූර්යා මූවි ප්‍රිමියර් එකත් එක්ක අපි එකතු වෙලා ඉන්නේ. මං හිතන්නේ මේ සූර්යා චිත්‍රපටය බලනකොට ඔබට තේරෙයි. අයි මෙහෙම කියන්නේ කියලා මේ සූර්යාගේ ලොකු හතුරෙක් එක්ක තමයි කතා කරන්නේ නේ. අයිබෝන් අජිතයි. අයිබන් ඉතින් චිත්‍රපටය ගැන අපි විස්තර කියමු. ඇත්තටම හතුරෙක් කියන්නේ මේන් විලන් කැරක්ටර් එක සටන් නෑ ගහගන්නේ නෑ චිත්‍රපටි වල ගහගන්නේ කෙනෙක් කරන්නේ මේක ප්‍රොෆෙෂනලි කොහමද මේ මොලෙන් ගහන ගේම. මොලෙන් ප්‍රොෆෙෂනල්ස්ලා කොහොමද විලන් කෙනෙක් වෙන්නේ කියන එකත් මටත් ඉතින් හරි හැරොම් ලක්ෂයක් මගේ රංගන ජීවිතේ. ඉතින් හරිම ආදර්ශමත් චිත්‍රපටයක්. මගේ චරිතයත් පිළි මහගම කියන චරිතය. ඉතින් ගොඩක් මහේෂ් මුණසිංහ මහන්සි වුණා මේකට. මුතුකල මහත්මයා මේකට දායකත්වයෙන් දායක වෙනවා නිෂ්පාදක දායකත්වයෙන් ඉතින් ගොඩක් සන්තෝෂ වෙන්න ඕනේ. ඉතින් මේ මොකද මේගොල්ලා උත්සාහ කරලා තියෙනවා මේ චිත්‍රපටයේ පුරාවට තරුණ ප්‍රජාව කොහොමද මොටිවේට් කරන්න කියලා. මොකද අද කාලේ බලනකොට හුඟක් අය ප්‍රශ්න නිසා මේ සිය දිවි හානි කරගන්න එකක් තියෙනවා. ප්‍රශ්නෙට මුහුණ දෙන්න බැරුව සිය දිවි හානි කරගන්නවා. ඒ වගේ ප්‍රශ්න අපි දැන් හොඳටම දැකලා තියෙනවා මෑත කාලෙකදී. මේ චිත්‍රපටියෙන් කියන්නේ මොන ප්‍රශ්නයක් ආවත් වැටි නැගිටින්න පුළුවන් තමන්ගේ ගෝල් එකට යන්න පුළුවන් ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක ඔළුවටම දීලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ තරුණ ප්‍රජාවට විශේෂයෙන්ම තරුණ ප්‍රජාව ඇවිල්ලා මේ චිත්‍රපටිය නැරඹිය යුතුම ආදර්ශමත් ලස්සන චිත්‍රපටියක්. ඉතින් මම සියලු දෙනාටම ආරාධනා කරනවා අනිත් එක ෆැමිලි එකේ ඕන කෙනෙකුට බලන්න පුළුවන් ලස්සන කතාවක්. අනිවාර්යෙන්. ඉතින් තරුණ දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලොන්ගේ ජීවිතේ මේ වගේ ප්‍රශ්න වලට ඔබත් මුණ දීලා ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ වගේ ප්‍රශ්න වලට මොන වගේද රියැක්ට් කරන්න ඕන කියන කාරණාවත් මේ චිත්‍රපටය ඇතුලේ තියෙනවා. ඉතින් ඇවිල්ලා මුළු පවුල පිරිම නරඹන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තා. Okay, thank you මල්ලි.